හයි කොහොමද ඔයාලට අලුත් බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා. පුරුදු විදිහට උදේම තේක බීලා දවස පටන් ගන්න හදන්නේ. තේක බීලා ඉවරලා ටික වෙලාවක් ඉඳලා මම උදේට කෑමත් කාලා මගේ වැඩ සේරමත් කරන්න පටන් ගත්තා. එයාගේ වැඩ සේරම ඉවර වෙලා මම වෙනුවෙන් පොඩ්ඩක් කාලේ වෙන් කරන්න හිතුවා. මේ මගේ අපර් ලිප් වල එහෙම තියෙනවා අනවශ්‍ය රෝම. ඒකින්ද මම මේ මැෂින් එකෙන් තමයි සාමාන්‍යයෙන් මේවා අයින් කරන්නේ. අයිබ්‍රෝ වල ඒවත් එහෙමම. මේ මැෂින් එකෙන් අයින් කරන කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. තුවාල වෙන්නේ නැහැ. මේ අර පොඩි බිබිලි ගතියක් එන්නේ නැහැ. මම දැන් ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නම්. ඊට පස්සේ මොකද්ද කරන්න බලන්න. මම දවස ගානේ කරන ලොකු රහසක් ඔයාලට කියන්නම්ද. මම මේ වගේ අයිස් කියුබ් එකක් අරගෙන හැමදාම මේ වගේ මගේ මූණ විනාඩි 5ක් විතර හොඳට මේ අයිස් කැටෙන් මේවා කරගන්නවා. ඇස්සයට විනාඩි 5ක් විතර මේවා කරනවා. එතකොට තමයි කුරුල්ලා එහෙම තියෙනවා නම් ඒවා අඩු වෙනවා. ඔයාලට පුළුවන් හැම වෙලාවකම අයිස් කියුබ් එකක් මෙහෙම දාලා මූණ මේ ගාලා බලන්න. හිතනකොට වල රිසල්ට් එකක් තියෙනවා. මගේ කලින් තිබ්බ මේ පිම්පල් එහෙම දාලා ඒක ගොඩක් දුරට මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න ගත්තට පස්සේ අඩු වුණා. ඔයාලත් ඒක try කරලා බලන්නකෝ. අපි හොඳට මේ විදිහට ගා ගන්න ඕනේ අයිස් කියුබ් එක. අයිස් අතුරට මුණ දාන් ඉන්නත් පුළුවන්. මට ඊට වැඩිය මම මේක තමයි කරන්නේ අයිස් කියුබ් එක අරගෙන මුණ ගාන එක. ඊට පස්සේ පිටසෙදි කියලා කරගෙන මේ විදිහට මූණ පිහදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා යූස් කරන ඩේ ක්‍රීම් එක ගාලා ඉවරලා ලිප් බාම් එකක් ඔයාලා යූස් කරන මොකක් හරි ගන්න. මම මේ ඩේ ක්‍රීම් එකෙන් පස්සේ මම මූණේ ගාලා ඉවර වෙලා මගේ ලිප් බාම් එක තමයි මේ ඇප්ලයි කරන්නේ. අම්මගෙන පුණා කියලා නෑ. අපි ගැන හිතන්න පොඩි කාලයක් හරි වෙන් කරන්න ඕනේ. ඊට පස්සේ ගෙදර වැඩ ටික කරන්න පටන් ගමු. මේ වැස්ස පටන් ගත්ත නිසා මම ඉතින් එළියේ තිබ්බ රෙදි ටික ගෙට ගෙනල්ලා දාන්නා. දාලා ඉවර වෙලා ඒ ටිකත් ප්‍රස් කරලා අනිත් වැඩ ටිකත් කරලා ඉවර කරා ගේ ඇතුලේ තිබ්බ. බබාට පෑන්කේක් ඕනේ කිව්ව හින්දා එයාත් එක්ක මේක හදන්න පටන් ගත්තා. එන්නක කොහොමද හදන්නේ? මුලින්ම බිත්තරයක් කඩලා දාලා ඒකට පිරිසිදු පොල් තෙල් ගන්න ඕනේ. පිරිසිදු පොල් තෙල් මේසෙ හැඳි 2-3ක් වගේ දාලා ඒකට අපි සීනි හැඳි 2කුයි පාන් පිටි හැඳි 3ක් විතරයි බේකින් පවුඩර් මේසෙ හැඳි භාගයක් විතරයි කිරි පිටි හැඳි 2කුත් මම දාගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා නම් හොඳයි. මේ වෙලේ ගෙදර ෆ්‍රෙෂ් මිල්ක් තිබ්බේ නැති හින්දා මම දැම්මේ මේ කිරි පිටි පවුඩර් හැඳි 2ක් දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. කැට ගහෙන්නේ නැති වෙන්න හොඳට හැඳි ගහ ගන්න ඕනේ. කැට ගැහුනොත් මේක පිටි ගුලිය වගේ අපි පෑන් එකේ දානකොට හිටින නිසා හොඳට හැඳි ගහ ගන්න ඕනේ. දැන් මිශ්‍රණය හදලා ඉවරයි. දැන් තියෙන්නේ අපි මේක පෑන් එකේ දාලා හදාගන්න තමයි. එන්නකො එහෙනම් ඒකත් බලන්න. මේ විදිහට පෑන් එකට දාලා දෙපැත්ත හරවන්න. non stick පෑන් එකට නම් තෙල් දාන්න ඕනේ නැහැ. නිකන් normal පෑන් එක නම් තෙල් ටිකක් දාලා මේව කරන්න නැත්තම් ගලවන්න අමාරු නිසා. මෙන්න මේ විදිහට තමයි හදලා ඉවරුනහම තියෙන්නේ. එන්නකො එහෙනම් බබාට ඒ ටිකත් කවලා අපි යත් එක්ක සෙල්ලම් කරන්නේ.
එයා සෙල්ලම් කරනකම් මම මේ තේ එකක් හදාගෙන බිව්වා. එයා තනියම සෙල්ලම් කරන සෙල්ලම් බඩු අරගෙන. ඒ අතරේ මම තේ එකක් බොන්න ගත්තා. එයා සෙල්ලම් කරන තේ බලන් ඉන්නත් බැහැ. හවස් වෙලා එනකොට මහත්තයා ජාවා එකේ තියෙන මේ රෙඩ් වෙල්වෙට් කියන කේක් කෑල්ලක් ගෙන තිබ්බා. ඒක මාරම රහයි. බබයි මයි ගොඩක් කන්න ආසයි. ඒ ජාවා එකේ කේක් වැඩි පැණි රස නෑ, නෝමල්. ඉඳ කන්න පුළුවන්, හරිම රසයි. එයා ඒ ගමන්ම රෑට ගන්න අපිට තෝසේ ගෙනල්ලා තිබ්බේ. ඒ හින්දා රෑට උයන්න ඕනේ නෑ. හැමදේම කන්න නැති හින්දා කඩෙන්. අදට ගිහින් එන්නම්.